හරි මෙතනදී අපි දෙවෙනි TDS ඉක්වේෂන් එක ගැන කතා කරන්නේ. එතකොට අපි දෙවෙනි TDS ඉක්වේෂන් එකේදීත් අපි අර විදිහටම අපි S එක තමයි අර්ථ දක්වගන්නේ. එතකොට S එක කියන්නේ අපි එන්ට්‍රොපි එක, එන්ට්‍රොපි චේන්ජ් එක. එතකොට අපි එන්ට්‍රොපි එකේදී කරන්නේ දැන් මෙතනදී අපි PVT කියන තුනේ සම්බන්ධයක් ගොඩනගා ගන්නවානේ. එතකොට අපි මොකකින් හරි දෙකක. එතකොට S කියන එක P හරි V වල හරි ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. S එකයි කියන එක PT ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. S කියන එක VT ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. අපි කලින් යූස් කරේ first TDS ඉක්වේෂන් එකට අපි කතා කරේ VT කියන සම්බන්ධය. එතකොට අපි මේකේ TDS ඉක්වේෂන් එකේ දෙවෙනි එකට අපි ගමු. දැන් අපිට කැමති එකක් ගන්න පුළුවන්. ඒ වුණාට අපි මේකට PT කියන එක ගමු. එතකොට PT කියන එක ගත්තොත් S සමානයි S PT. එතකොට අපිට මේකෙදී අපිට ලියා ගන්න පුළුවන් ඩිෆරෙන්ෂියේෂන් ෆෝමැට් එක. එතකොට AD P B dt. එතකොට මේ A වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් ඩාබා S over ඩාබා P t constant සමාන වෙනවා A වලට ඩාබා S over ඩාබා T at t constant සමාන වෙනවා B වලට. අපිට මේ විදිහට ආයෙත් ලියා ගන්න පුළුවන් මේක මොඩිෆයි කරලා. එතකොට අපිට ds සමාන වෙනවා ඩාබා S over ඩාබා P at t constant times dp plus ඩාබා S over ඩාබා T at t constant t. හරි. කලින් වගේම අපි මෙන්න මේ පද දෙක වෙනස් කර ගන්නවා. ඒ කියන්නේ අපි පද දෙක නැති කර ගන්නවා. එතකොට අපි දන්නවා definition එකෙන් CP සමාන වෙනවා ඩාබා Q over ඩාබා T at P constant. අපිට කලින් වගේම මේකෙදි ලියන්න පුළුවන් TDS කියන එක dq කියලා. එතකොට අපිට මේකෙදිත් අපිට කලින් වගේම ලියන්න පුළුවන් අපි දැන් ගන්න P constant කියලා. එතකොට අපිට මෙතනදී T සමාන වෙනවා ඩාබා Q over ඩාබා S at P constant. එතකොට අපිට මෙතනදී ලියන්න පුළුවන් ඩාබා S P constant ඩාබා Q. මේක අපි නැවතත් මෙතනට ආදේශ කරනවා. ඊට පස්සේ අපිට ට්‍රැක් වෙනවා TP සමානයි T වාරයක් ඩාබා S over ඩාබා T at T constant. එතකොට අපිට මේක විතරක් උක්ත කරගන්න පුළුවන්. T ඒක උක්ත කරගත්තාම අපිට එනවා CP බෙදීම T සමාන වෙනවා ඩාබා S over ඩාබා T P constant. එතකොට අපිට මේක මෙතනට ආදේශ කරගන්න පුළුවන්. ආදේශ කරාම අපිට එන උත්තරයක් ds සමානයි ඩාබා S over ඩාබා P at t constant dp plus cp බෙදීම t t. එතකොට අපිට මේක නැති කරගන්න අපි කරන්නේ fourth maxwell equation දානවා. fourth maxwell equation එකෙන් අපිට මෙතන මේ පදේ නැති කරගන්න පුළුවන්. fourth maxwell equation එක කියන්නේ ඩාබා v over ඩාබා t at p constant සමාන වෙනවා ඩාබා s over ඩාබා p at t constant. හැබැයි මෙතනදී මයිනස් ලකුණ එනවා. එතකොට මේක අපි equation එක ගත්තොත් ඩාබා s over ඩාබා p at t constant සමාන වෙනවා ඩාබා v over ඩාබා t at t constant වලට මයිනස් මාක් එක එනවා. එතකොට අපි මේක ගෙනල්ලා මෙතනට ආදේශ කරනවා. මෙතනට ආදේශ කරාම අපිට එනවා ds සමානයි minus ඩාබා s ඩාබා v over ඩාබා t at p constant dp plus cp t dt. එතකොට අපිට මෙතනදී t වලින් පදය වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතනදී එනවා ts සමානයි cp over t cp dt t වාරයක් තන ඍණ
ඍණ ලකුණක් කියන්නේ CPDT ඍණ t වාරයක් ඩාබ v over ඩාබ t at p constant dp. මේක තමයි අපේ දෙවැනි TDS equation එක. second TDS equation.